ආයිබෝවන් අදින් ඇරඹෙන 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමදිනාටම නිදුක් නිරෝගී සුවය පිරි සීලුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදිනාම ආදරෙන් සිහිපත් කරනවා මං වෙනුවෙන් කමෙන්ට් කරලා මාව දිරිගන්නපු මගේ channel එකට ශක්තියක් වුණු කවදාවත් දැකලා නැති ඔයාලා හැම දිනාටම මේ අවුරුද්දේ ඔයාලගේ හැම දිනාගේම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ආදරෙන් සිහිපත් කරමින් අද මං ඔයාලට අලුතින් පැකේජ් දෙකක් අරගෙන ආවා. ඔයාලටත් හොඳයි කියලා හිතෙනවා නම් පැකේජ් දෙක බලලා මට WhatsApp message එකක් තියන්න. ඉතින් මුලින්ම මං ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ violet love. මෙයා චූටි කාලේ ඉඳන් ලොකු කරලා හදපු කට් මුල් දාලා තියෙන කට් කරගන්නත් පුළුවන් ලස්සන violet love කෙනෙක්. මෙයාත් ඒ වගේ මෙයා ලිවියම් රෙඩ් කට් කරගන්නත් පුළුවන්. චූටි කාලේ ඉඳන් ලොක් කරපු මෙයා ලිවියම් රෙඩ්. එතකොට මෙයා සක්සස් රෙඩ් මල් දෙකක් එක්ක මෙයාලා කට් කරගන්නත් පුළුවන්. මදර් ප්ලාන්ට් ඔක්කොම. එතකොට මෙයාත් ඒ වගේ මිස්ටික්. හරිම ලස්සන 4 දෙනෙක් තමයි මේ 4 දෙනා. ගොඩක්ම වටින violet love එක. මෙයාලා 4 දෙනා මම ඔයාලට රුපියල් 4000ක මුදලකට දෙනවා. කැමති නම් මට WhatsApp message එකක් තියන්න. ඒ වගේම මගේ දෙවෙනි පැකේජ් එක විදිහට ගස් 10ක පැකේජ් එකක් තියෙනවා. මෙයා සිසෝ කට් කරගන්නත් පුළුවන්. චූටි කාලේ ඉඳන් ලොකු කරපු පැල තමයි මේ ඔක්කොම. ඔයාලට පේනවා. කට් කරගන්න පුළුවන් අය මේගොල්ලෝ. සිසෝ එකත් එක්ක මෙයා black knight ලස්සන black knight කෙනෙක්. එතකොට මෙයා ලලනි. මෙයා මං හිතන්නේ මෙයා ට්‍රිලියන් රෙඩ්. මෙයාලා ඔක්කොම කට් මුල් දාගෙන එන ට්‍රිලියන් රෙඩ් නැත්තම් නැනෝ රෙඩ් මෙයා. ඊපස්සේ මෙයා මිලියන් ෆ්ලවර්. මෙයා රේන්බෝ. මෙයා තමයි මිස්ටික්. ඔක්කොගෙම කට් මුල් දාලා තියෙන්නේ. මෙයා තමයි ලිවියම් රෙඩ්. මෙයාත් ඔයාලට පේනවා කට් මුලුත් දාලා තියෙන්නේ. එතකොට මෙයා තමයි හොට් ලිප්. එතකොට මෙතන පැල 10ක් තියෙනවා. මේ පැල 10ත් ඔයාලට බොහොම සාධාරණ විදිහට රුපියල් 4000ක මුදලට ගන්න පුළුවන්. මෙන්න මේ මල් පිපුච්ච මුල්ම මල තමයි මෙයාගේ මේ ඇවිල්ලා තියෙන්නේ. මෙයාත් එක්ක මෙයාලා කට් කරගන්නත් පුළුවන්. මල් තියෙන සිසෝ පැලයත් එක්ක මේ ගස් 10ම රුපියල් 4000කට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ පැකේජ් දෙකට කැමති කවුරු හරි ඉන්නවා නම් මෙයා violet love එක තියෙන පැකේජ් එක, මෙයා සිසෝ එක තියෙන පැකේජ් එක කියලා WhatsApp message එකක් දාන්න. එහෙනම් ඔයාලා හැමදිනාටම තෙරුවන් සරණයි.